Hello everyone in Fizer තුලින් අදත් අලුත් vlog එකක්. ඉතින් අපි ගියපු ඊස්ටර්න් ට්‍රිප් එකේ පස්වෙනි කොටස. ඒ කියන්නේ part 5 එක තමයි අද මම ඔයාලත් එක්ක share කරගන්න හදන්නේ. අපි හැමෝම දැන් කාතාන්කුඩිය නගරයට ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි ගොඩාක් ආසාවෙන් හිටියා. ගොඩක් කල් ඉඳලාම මස්ජිදුල් අක්සා ඒ කියන්නේ කාතාන්කුඩිය වල තියෙන අර මස්ජිදයට යන්න. ඉස්සෙල්ලාම දවසේ අපි ගියේ නැහැ. එළියෙන් තමයි බලාගෙන ගියේ. එහෙමම කෙලින්ම අපි ගියේ ගෙස්ට් හවුස් එකට. අපි හිටපු රූම් එකට. මොකද කිව්වොත් රිෆ්‍රෙෂ් වෙන්න ඕන වෙලා තිබ්බා ගොඩක් අපේ හැමෝටම. ඉස්සෙල්ලාම අපි ඉතින් රූම් එකට ගියා. අපි රූම් එක අරන් තිබ්බේ බීච් රෝඩ් එකේ. බීච් රෝඩ් එකේ තමයි අපි රූම් එක බුක් කරලා තිබ්බේ. ඉතින් අපි ගිහිල්ලා රිෆ්‍රෙෂ් වෙලා එහෙම්මම ආවා ලන්ච් එක ගන්න. මොකද කිව්වොත් හැමෝටම ගොඩාක් බඩගිනි හැදලා තිබුණේ ඒ වෙලාවේ. ඉතින් අපි කෑම කන්න ආවේ කාතාන්කුඩියේ තියෙන මස්ජිදුල් අක්සා එකටම එක ළඟින්ම තියෙන රෙස්ටෝරන්ට් එකේ. ඉතින් ඒකේ අපි මන්දි ඕඩර් කරලා කෑවා. ඒකේ රහටම තිබ්බා එදා නම් කෑම ටික නම්. දවල්ට කෑම එකත් කාලා වතුර බෝතල් එකම අරගෙන අපි ආපහු පිටත් වෙන්න හදන්නේ. අපි හිටපු රූම් එකටම තමයි. මොකද කිව්වොත් හැමෝටම දුර ඇවිල්ලා මහන්සි කියලා ටිකක් රෙස්ට් කරන්න රූම් එකට ආවා. හොඳටම රෙස්ට් කරලා තමයි ආපහු අපි නැගිටලා බීච් එක පැත්තට යන්න කියලා තමයි හවස් වෙලා. ඉතින් බලමු මොනවද වෙන්නේ කියලා.
අපි හැමෝම නින්දක් දාලා තමයි නැගිට්ටේ. ඊට පස්සේ හවස් වෙලා ආපහු නැගිටලා තමයි වොෂ් එකක් දාගෙන ඇඳුම් මාරු කරගෙන දැන් එළියට යන්න හදන්නේ. කාතංගුරියේ ස්ට්‍රීට් ෆුඩ් තියෙන පැත්තට යන්න කියලා. අපි එක එක්කෙනා ලෑස්ති වෙලා එළියට එනකන් අපේ අම්මා ගිහිල්ලා අපේ හිටපු රූම් එකට අල්ලපු කඩේ මඤ්ඤොක්කා බැදලා විකුණලා තිබ්බා. ඒ කියන්නේ මඤ්ඤොක්කා බැදලා ඒක ක්‍රෂ් කරලා ඒකට උඩින් දෙහි කුළුබඩු ටිකක් දාලා බැදගත්තු බොකු මාස් ඒවා දාලා දෙනවා මික්ස්චර් එකක් වගේ. කාතාංගුරියේ ඒක ගොඩක් ෆේමස්. හැමෝම දන්නවා ඇති කියලා මං හිතනවා. ඉතින් අපේ අම්මා ගිහිල්ලා ඒකත් අරන් ඇවිල්ලා කැඳ තිබ්බා. ඒවත් අරන් ඇවිල්ලා තිබ්බා. ඒ කොටස් ටික මගේ අනිත් vlogs වලින් බලාපොරොත්තු වෙන්න. මගේ කලින් vlogs ටික බලලා නැත්නම් ඒකත් ගිහිල්ලා බලලා එන්න. තවත් ලස්සන vlogs ගොඩක් එක්ක මං එනකන් stay tuned and thank you.